අදගෙනත් තියන්නේ මම මගේ මාළු ටැංකි ටික අස් කරන වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එකෙන් ඉතින් සෙට් වෙමු. ඉතින් guys දැන් මම මාළු ටැංකි මේ ටැංකි ටික ළඟට ඇවිත් තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් මම මාළු ටැංකි කොච්චර ජරා වෙලා තියෙන්නේ කියලා. පේනවා ඇති guys මේකේ ඉන්නේ බාබ්ලා වර්ග කීපයක්. පේනවා ඇති guys එක පැත්තෙන් බලද්දී අපිට කොච්චර ජරා වෙලාද කියලා. ඒත් එක්කම මම අද ඔයාලට මගේ මාළු සම්පූර්ණ full review එකක් දෙන්නම්. මේ තියෙන මම හදපු ඉටිකොල ටැංකියක්. ඒක ඉන්නවා මොලීලා. ඒකත් මාරම විදිහට ජරා වෙලා තියෙන්නේ guys. ඔයාලට පේනවද දන්නේ නැහැ මොලීලා හැංගිලා ඉන්නේ දෙන්නෙක් ඉන්නවා පේන්නම්. ඒත් එක්කම මගේ ඉන්නවා ප්ලේටි හැම පැටව් වගේ එකක් එහෙම දාලා ඉන්න එකක් තියෙනවා. ඒක ඇතුළට net එකක් වැටිලා. ඔය උඩින් පාවෙන්නේ මොනවද කියලා අහන්න එපා guys. ඒ තියෙන්නේ ඇපෙක්ස් පවුඩර් එක. ඒක දැම්මම මොහොම තමයි පේන්නේ. මේක ඉන්නවා මොලී පැටියකුත් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒත් එක්කම guys මගේ ඉන්නවා මම බ්‍රීඩින් වලින් සාර්ථක කරගත්ත නිල් ගුරාමි පැටව්. එයාලා නම් පේන්නේ නැතුයි guys. එයාලා නිකන් ජෙට් පැක් දාලා වගේ යනවා. එහෙනම් ඒත් එක්කම guys මම ඔයාලට පෙන්නන්නම් මගේ ළඟ ඉන්න ලොකු මාළු ටික. බලන්න පොඩ්ඩක්. මේක ඉන්නවා නිල් ගුරාමි 3 දෙනෙකුයි පාකු දෙන්නෙකුයි. පොඩ්ඩක් බොඳයි. ඔය ඉන්න පාකු එක්කෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා. ඉන්න නිල් ගුරාමි 3 දෙනාත් ඒත් එක්කම guys මගේ ළඟ ඉන්නවා තව ඒන්ජල් කෙනෙක්. දෙන්නෙක් ඉන්නවා ඒන්ජල් ජෝඩුවා. මේ ඉන්නේ ඒන්ජල් ජෝඩුව. ඒත් එක්කම මගේ ළඟ තව ඉන්නවා ෂෝට් ටේල්. එයාලා නම් ඉන්නේ පේනවද දන්නේ නැහැ. ඒත් එක්කම guys මගේ ළඟ ඉන්නවා තව ඉබ්බෙක්. හරිද? දැන් මූව මට යාළුවෙක් දුන්නේ. දැන් මූ කන දෙයක් දන්නෙත් නැහැ. කන දෙයක් දන්නවා නම් ඔයාලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මම එයා උඩරන් පෙන්නන්නම්. මේ ඉන්නේ තමයි මචං guys ඉබ්බා ඔය. ඉබ්බා. මෙයා ඉබ්බා කිව්වට guys පට්ට එකකින් ඇවිදින්නේ. දැන් ඔය බයලා ඉන්නේ මම ඇවිදින වීඩියෝ එකක් දාන්නම්. ඉතලා මොලීලා ඉන්න ටැංකියෙන් පටන් ගමු. මේක පොලිතින් ටැංකියක්. මම ඔයාලට ඒක හදන ඒ වගේ පොලිතින් ටැංකියක් හදන ඉතින් වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා ඒ වගේ ටැංකියක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. guys මම ඔන්න වතුර ටික අයින් කරන්න පටන් ගත්ත සාමාන්‍ය ප්‍රමාණයක් අයින් කරලා ඉවරලා මේක අයින් කරනවා. guys මම මුලින්ම කරේ මෙන්න මේ වගේ අයිස් කප් එකක් හොයාගත්ත මාළු ටික අල්ලලා දාගන්න. එහෙනම් ඉතින් ටක් ගාලා මාළු ටික අල්ලලා දාගමු. දැන් ඔයාලට පේනවා මම මේක වතුර අයින් කරලා තියෙන්නේ. දැන් ඉතින් අපිට තියෙන මේකට වතුර පුරවන්න තමයි. guys ඔයාලට කියන්න අමතක කරන්නේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන්ම කරලා තියාගත්තොත් ඔයාලට පස්සේ අමතක වෙන එකක් නැහැ. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන bell notification එකත් on කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාගේ ළඟට ටින් ගාලා message එකක් එයි. දැන් වතුර එකක් පිරෙන ගමන් තියෙන්නේ. එහෙනම් ඔයාලට තව කියන්න මම දැන් මගේ ළඟ ඉන්න පාකු දෙන්නවයි නිලුගුරාමි 3 දෙනාවයි දෙනවා. කැමති එක්කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ආයෙ මම දෙනවා guys මගේ ප්ලේටි ටික. ප්ලේටි ටිකක් දෙනවා. ප්ලේටි ටික එයාලා ඕනේ කට්ටිය ඉන්නවා නම් ඒකටත් කමෙන්ට් එකක් දාන්න. මම නම්බර් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් guys ඉතින් වීඩියෝ එකෙන් සෙට් වෙමු. දැන් මම වතුර එකක් ගෙනාවා. හොමින්ද ඔයාලට පෙන්නන්නම් මම වතුර එක. තියෙනවා මල් බාල්දි දෙකක් හොයාගත්තා. ඒ දෙකටම වතුර දෙකක් පුරව ගත්තා. ඔයාලා මේ වගේ පොලිතින් ටැංකියක් තියෙනවා නම් වතුර දාද්දි පොඩ්ඩක් පරිස්සමෙන් දාන්න. වතුර ටිකක් හයියෙන් වැටිච්ච ගමන් මේ පොලිතින් එක හයි එකක් නෙමෙයි නම් පොලිතින් එක ටක් ගාලා ඉරෙන්න බලනවා. ඒකින්ද වතුර දෙක දාලා ස්විමින්ග්ට දාන්න පුළුවන් තරම්. guys ඔන්න මම දැන් යන්නේ ටැංකියට වතුර පුරවන්න. එහෙනම් ඉතින් ටැංකියට වතුර පුරව සෙට් වෙමු. guys මම දැන් ටැංකියට වතුර පුරව ගත්තා. වතුර පුරව ගත්තා guys. දැන් මම මේකට දාන්න දේවල් කිව්වොත් එහෙම මෙතනින් බ්ලූ දානවා. ඒකේ ටිකව කොලේ නම් ගැලවිලා ගණන් ගන්න එපා. ඒත් එක්කම guys මම දානවා ලුණු. ඇක්වැරියම් සෝල්ට් එකක් තිබ්බනම් හොඳයි. හැබැයි මං ගාව තියෙන කැටලුණු පැකට් එකක්. ඇක්වැරියම් සෝල්ට් ගන්න මේ ළඟදී ගියේ නෑ ඇක්වැරියම් ඇප් පැත්තේ. ඇක්වැරියම් එකට යන්නත් ඕනේ. දැන් ඇක්වැරියම් සෝල්ට් බෙහෙත් එහෙම ඉවර වෙගෙන ඉන්නේ. කෑම ටිකක් එහෙම ගේන්න යන්න ඕනේ. එහෙම වුණොත් මම ඇක්වැරියම් ටුවර් එකකුත් ගේන්නම් ඔයාලට.
guys දැන් මම යන්නේ මේක ටැංකියේ ලුණු ටිකක් එකතු කරගන්න. මොකද කළා සාමාන්‍ය ප්‍රමාණයක් ලුණු අරන් ලුණු පොඩ්ඩකුත් දාලා මෙන්න මෙතනින් බ්ලූ එකේ බිංදු දෙකක් විතර දානවා මම. මේ වගේ බිංදු දෙකක් විතර දැම්ම ඒ ඇති. තුනක්ම දැම්ම ඕන් එක කමන්නේ කියලා. ඊට පස්සේ guys මම මේක පොඩ්ඩක් හොඳට පොඩ්ඩක් කලවම් කරනවා. දැන් මේක හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේකේ මාළු ටික දාගන්න කලින් අපි මාළු පොඩ්ඩක් ඇක්ලිමේට් වෙන්න තියන්න ඕනේ. ඒ කියන්නේ වතුරට මේක බකට් එක පිටින්ම ඔහම දානවා. එතකොට මේකේ වතුරේ උෂ්ණත්වයට හුරු වෙනවා. නැත්තම් මේ මාළුන්ට මොලී කියන්නේ ටක් ගාලා උෂ්ණත්වයට හුරු වෙන්නේ නැති මාළු జాතියක්. උෂ්ණත්වයට ටක් ගාලා හුරු වෙන්නේ නැහැ කියන්නේ මේ මාළු ටක් ගාලා එතකොට මැරෙනවා හිටපු උෂ්ණත්වයෙන් වෙනත් උෂ්ණත්වයකට මාරු වෙච්ච ගම. අපි මෙන්න මේ බෙල්ලව පැත්තකින් තියන්න ඕනෙත් නැහැ. ඒකෙම තියලා තියන්න. ඒක ආයේ ඔහොම කරලා ඉවරලා වහලා තියන්න net එකකින් හරි මොකකින් හරි. guys දැන් ඔයාලා දැක්කා මාළු ටැංකියක් අස් කරලා ඉවරලා ඇක්ලිමේට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඇක්ලිමේට් කරගෙන ඉවරලා සෙට් එමු. ඉතින් guys දැන් විනාඩි 15ක් විතර ගිහින් තියෙන්නේ. දැන් අපි බලමු මාළු ටික කොහොමද ඉන්නේ කියලා. මම ඔයාලට මේ බාබ්ලා ඉන්න ටැංකිය අස් කරලා ඉවරලා වීඩියෝ එක නවත්තන්න. නැත්තම් බොරුවට වීඩියෝ එක දික් වෙනවා විතරනේ. මේ එහෙම වුණොත් ඔයාලටත් වීඩියෝ එක බෝරින් වෙයි. එහෙම වුණොත් මේ මම බාබ් ඉන්න ටැංකිය අස් කරලා ඉවරලා ඔයාලා වීඩියෝ එක නවත්තන්න. එහෙනම් බාබ් අස් කරමු. අපි ඒකෙත් ඉස්සරලා මේ උඩින් තියෙන net එක එහෙම අයින් කරලා කලින් කරපු වැඩේම කරන්න තියෙන්නේ. ඔහොම කරලා අයියාලා ඉන්න ටැංකියෙන් වතුර ටිකක් අරගෙන කරලා ඒක පැත්තකින් තියලා ගොට්ට අරගෙන මාළු ටික කොහොම කරලා අල්ල ගන්න තියෙන්නේ. පේනවනේ guys යාලගේ ලස්සන. ඔයාලට ෆාම් එකට යන වීඩියෝ එකක් ඕන නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඔන්නෝම කරලා අපි දාන්න ඕනේ. එක්කෙනෙක් කිර වෙලා දැලි එක්කෙනෙක් බිමටත් වැටුණා. ඔයාලට පේනවද දන්නේ එක්කෙනෙක් බිමට පැන්නා. ආයෙ ගොට්ටට පැන්නා. මොකද කරලා අපි මාළු ටික එකට දාලා අනිත් මාළු ටිකත් අල්ලගෙන සෙට් වෙමු. guys දැන් මම මාළු ටික අල්ලගෙන ඉවරයි. ඔය ඉන්නේ මාළු ටික. එයාලට ඒක ඉඩමදි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම මේකේ තියෙන මේ හයිඩ්‍රල් වල පොඩ්ඩක් ඒ වතුරකින් පොඩ්ඩක් හොදලා ඒකත් මේ මාළු ඉන්න එකටම දානවා. ඊට පස්සේ මේ කඩිය දාලා තියෙනවා මම ඩ්‍රිෆ්ට් උඩ් එක. ඒ ඩ්‍රිෆ්ට් උඩ් එකත් මම අරන් පැත්තකින් තියෙනවා. දැන් ඉතින් මේකෙත් guys තියෙන වතුර ටික අයින් කරන්න තමයි. වතුර ටික අයින් කරගෙන සෙට් වෙමු. guys දැන් ඔයාලට පේන ඇති ඒකෙත් වතුර බින්දුවක්වත් නැහැ. බින්දුවක් වඩ බින්දුවක් නම් නැති යෝග ඉතින්. දන්නේ නැද්ද ඉතින් පොඩ ඩාන් වෙනා ඩුන් වෙන. හරි දැන් ඉතින් අපි guys ඒකටත් වතුර පුරවගෙනම සෙට් වෙමු. ඉතින් guys ඔන්න දැන් එහෙනම් අපි වතුරයත් පුරව ගත්තා. අපි ඒකටත් දානවා මෙන්න මෙහෙම පොඩ්ඩක් කැටලුණුත් අරගෙන කැටලුණු ටිකකුත් ඔහම දාලා ඒකටත් අපි දානවා මෙතනින් බ්ලූ. කරලා ඒකට ටිකක් වැඩිපුර දාන්න වෙනවා guys 0.4ක් විතර. පේනවනේ. මෙයාලවත් guys එහෙමම තියන්න ඕනේ ඇක්ලිමේට් වෙන්න වතුරට. එහෙනම් අපි ඇක්ලිමේට් කරගෙනම සෙට් වෙමු. ඉතින් guys දැන් විනාඩි 20ක් විතර වෙනවා මෙයාලව මේ ටැංකියෙන් තියලා. දැන් ඔයාලා දැක්ක guys මගේ මොලී ඉඳපු ටැංකියයි බාබ් ඉඳපු ටැංකියයි අස් කරපු විදිය. එහෙනම් ඉතින් guys ඊගාව දවසේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මගේ channel එක නම් විහා bro. එහෙනම් ඉතින් සුබ දවසක්.